හිතුවා මම ඒක තව කාටද කෙනෙකුට දෙන්න ඕන කියන එක මම හිතුවා. ඒකින්ද තමයි මම මාස දෙකකට වගේ ඉස්සෙල්ලා ඉංග්‍රීසි සීරීස් එකේදී කිව්වේ මම මේකේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ කියලා. ඉතින් මම ඒ තීරණය අරගෙන තමයි මම ඒක කිව්වේ. ඉතින් මම වර්ල්ඩ් කප් එක මම හිතුවා මට හොඳ නෝට් එකකින් මට මෙතනින් පුහුණු කරු හැටියට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මට හිතපු තරම් ඒක කරන්න බැරි වුණා. මට ඒ ගැන දුකයි. හැබැයි මම මේ තිබිච්ච තැන ඉඳලා මට පුළුවන්කමක් ලැබුණා මේ ටීම් එක අවුරුදු එකමාරක් විතර ODI ටීම් එක අපි 8 9 ඉඳලා චැම්පියන්ස් ට්‍රොෆි එකක්වත් ක්වොලිෆයි වෙච්ච නැතුව හිටපු ටීම් එකක් මට නම්බර් 4 එකට ගේන්න පුළුවන් වුණා. ටෙස්ට් ටීම් එක මම නම්බර් 6 එකට ගෙනාවා. T20 එක නම්බර් 6 7 පොසිෂන් එකට ගිහලා අපි හැම එකේම over 50% විනිං රේට් එකක් තියාගෙන මම ටීම් එක අරගෙන ආවා. මම තනියෙන් කරේ නෑ. මගේ සපෝට් ස්ටාෆ් එක මට මාර සපෝට් එකක් දුන්නා. පළවෙනි දවසේ ඉඳලා මම ආපු දවසේ මම එයාට කිව්වේ මට උදව් කරන්න. මොකද මම කෝච් කෙනෙක් හැටියට මට එක්ස්පීරියන්ස් එකක් තිබුණ නැහැ කියලා ඔයගොල්ලෝ ඔක්කොම දැක්කා. හැබැයි මම ගහපු ක්‍රිකට් එකේ හැටියට මට ඒක මැනේජ් කරන්න පුළුවන් වුණා. මම ඒක කරා. ඉතින් මම හිතනවා මම ඒ කරපු දේවල් වලින් මට සන්තෝෂ වෙන්න පුළුවන්. හැබැයි මට සන්තෝෂ වෙන්න බෑ වර්ල්ඩ් කප් එකක් ඉවර වෙච්ච විදිය. මට ඒ ගැන ටිකක් දුකයි. ටිකක් නෙවෙයි හොඳටම දුකයි. ඉතින් බලමු මගේ කොන්ට්‍රැක්ට් එක ජූනියර් එකක් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් එකට මම තාම ඔෆිෂියලි දීලා නැහැ කිසිම දෙයක්. ඉතින් ඒගොල්ලොත් එක්ක මම ඩිස්කස් කරන්න ඕනේ ගිහිල්ලා කතා කරන්න ඕනේ මොකද්ද කරන්න කියන එක.